හෙල්ලෝ මගේ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඔන්න ඉතින් අදත් නිවාඩු දවසක් අද ටවුන් එකට ගිහින් අපි සම්ගෙප්සල්ලයක් කන්න තමයි හදන්නේ මාත් එක්ක තව යාළුවෙක් ඉන්නවා හල්ලෝ ඔන්න ඉතින් අපි දැන් අපි දෙන්නත් එක්ක යනවා ටවුන් එකේ තියෙන සම්ගෙප්සල් කඩේකට ගිහින් පෙන්නන්නම් කොහොමද සම්ගෙප්සල් කියන්නේ මොනවද කොහොමද කන්න තියෙන්නේ කියලා ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔන්න ඉතින් මට කියන්න තියෙන්නේ මගේ වීඩියෝ බලන්න කැමති අය මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට බලන්න කැමති අය channel එකට ගිහිල්ලා channel එක subscribe කරන්න. ඔන්න ඉතින් එහෙනම් අපි ගිහින් කඩේදී හම්බෙමු. ඔන්න මචං ඉතින් අපි කඩේ ගාවට ආවා. මේ තියෙන්නේ කඩේ. මේ තියෙන්නේ කඩේ සම්ගෙප්සල් කඩේ. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. 안녕하세요. 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 නෑ ගයිස් ඉතින් අපේ මස් ටික ආවා. එතන තියෙනවා සංචු සලාදවල ඉස්සෝ තියෙනවා. එතන වට්ටක් වගේ එකක් තියෙනවා. එතන තියෙනවා රාබු. මෙන්න මේක තමයි ලිප. දාලා මේවට කියන්නේ සයිඩ් ඩිෂස් අමතර කෑම ලුණු තියෙනවා මෙන්න මේ ආකාරයට තමයි දාගන්නේ අපි අපේ චෙෆ් ඉන්නවා සම්ගෙප්සල් චෙෆ් අපි කපන්න යන්නේ ඇලිලා ඔය දැන් ටච් කරන්න හරියනවා මේකේ පිච්චෙද්දි මේක ඇතුලෙන් මේකේ එන දුම් ටික ඔක්කොම යනවා. ඉස්ස දෙකකුත් දාගත්තා. මෙන්න මේ පැත්තේ ලාච්චුව තියෙනවා. ලාච්චුවෙන් අපි ගමු චොප් කරා චොප් ස්ටික් තියෙනවා ටිෂු තියෙනවා මෙන්න මේ විදියට පිච්චිච්ච ටික අපි දාගමු මේකට
පස්සේ එතනින් අපි ගත්තා කොළ. මේ කොළ කෑරෙන්නේ දින්නේ. මෙන්න මෙහෙම තියාගත්ත කොළ දෙකක් ගත්තා. ඊට පස්සේ අපි මස් ටික තියාගත්තා. චීචි සුදු ලුණු. ඊට පස්සේ ලුණු මිරිස් නැද්ද බා? කො සෝස් එක දාගත්තා. ලුණු තියෙනවා. ලුණු දාගත්තා. ඊපස්සේ ඔන්නම කරලා රෝල් කරා. කම්සම්දා ඇවිත් මෙතන දැල මාරු කරලා ගියා. ඒකේ බැඳිලා වගේ තිබ්බ නිසා මට ගත් එක කා ගන්න උනේත් නැහැ. අපි කමු කාලා බලමු රස. නේනම් ගත්ත වලත් පොඩ්ඩක් කන්න. ගන්න. මේක දාත්තම කටින් එකයි මචං. කතා කරගන්න තියෙන බොහොම අමාරුයි. මේ කෑමේ කන විදිය තමයි. මස් වල ගොඩක් තෙල් තියෙන නිසා මස් එක්කම සුදු ලුණුත් ගන්නවා. විසින් අසනවනේ. අපි තව එකක් කාලා බලමු. එකක් කෑම ගොඩක් කන්න හිතනවා මචං. වැඩේ තියෙන්නේ මෙතන තියෙන්නේ ඔක්කොම කොළ කෑලි කපපුවනේ. ඒකනේ කේස් එක. මේක සලාඩ් එකක් දන්නේ නැහැ බං. කොළ ටිකක් අතරින් අරන් එන්න නේද? අපි ගිහින් කොළ අරන් යමු. මෙතන මේ දුන්නේ වට අමතරව තව ගන්න පුළුවන්. මෙතනින් ප්ලේට් එකක් ගන්න පුළුවන්. එතනින් කොළ වර්ග ගොඩක් තියෙනවා අපිට. මේක ගන්න තියෙන්නේ. ඔව්. අරවත් ගන්න මේ. ඒක ගන්න. මිස් කරල් දෙවුද? guys ඉතින් අපි ගත්තා ගොඩක් කෑදි තියෙනවා එතන. අපි ගත්තා සලාදෝ කොළ එකයි තව ගෝව කොළ එකක්. දැන්නේ බඩු කෑල්ල සෙට් උනේ. කොළයක් ගත්තා. ඊට පස්සේ වලට පේන්නේ නැතුව ඇති නේද? මම ළඟට ගන්න. කොළයක් ගත්තා. මේක මෙහෙම තිව්වා. සුදු ලුණුකෝ. ලුණු ඉවරයිද? එන ආයේ. ලුණු කැල්ලක් තියාගත්තා. අපි මිඩිස් කරලත් කපා ගමු. මිරිස් තියාගත්තා. සෝස් ලුණු ඊපස්සේ මෙන්න මේක විදියට
මේ කරගෙන ඉතින් මේ වගේ කෑමක් ලංකාවේ කන්න අඩුයිනේ. ඒ කියන්නේ ලංකාවේ අපේ කෑමයි මේ කෑමයි ගොඩක් වෙනස්. ඒක තමයි ලංකාවේ මේ වගේ කෑමක් කන්න අඩුයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම කොරියාවට આવොත් සම්ග්‍යුප්සල් පාරක් කාලා බලන්න. එකපාරක් කෑවොත් ඉතින් ආයෙ දිගටම කන්න හිතෙනවා. අනිවාර්යයෙන්ම කාලා බලන්න. මෙන්න මේ විදිහට කන්න ආවම. අම්මෝ දිව පිච්චුණා දෙයෙන් කඳුළු පැන්න බා. ඉස්සෙක් කාලා බලමු. ඉස්සෙත් තියාගත්තා. මස් කෑල්ලකුත් තියාගත්තා. මිරිස් කෑලි ලුණු සලාඩ් පොඩ්ඩකුත් තියාගමු. ඊට පස්සේ සෝස් ලුණු මචං කුකරි ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. මේකට දාගන්න ටික කිව්වේ මම. කමු. අපිට අතන්ට ගිහිල්ලා ඕනි තරම් සලාද කොළ ඉස්සෝ ඒ වගේ දේවල් ගේන්න පුළුවන්. මෙයාලා සැරිසරේ ඇවිත් බලන්නේ අපිට ඇති තරම් කන්න පුළුවන්. මෙන්න අපේ සුරාජ් බොසා කන ගියේ. සලාඩ් දාගත්තා. අම්මෝ කොහොමද ඉතින් රස? ඉතින් කොහොමද පාඩම් කරන ළමයි පාඩම් කරනවද? දැන් ළඟදිම කෝටයක් එනවා 13 නේද බං කෝටේ? 12 නේ. 12 කෝටේ එනවා. ඉතින් වෙබ් එකේ ඉන්න හැමෝටම ඉක්මනට කොරියාවට එන්න chance එක ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. චීන දේශයට එන්න බලාගෙන ඉන්න හැමෝගෙම හීන වලට යන්න තියෙන ආසාව තව තවත් වැඩි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එක්සෑම් ලියන්න ඉන්න කට්ටිය ආසාවෙන් උනන්දු වෙලා පාඩම් කරන්න. එක්සෑම් එක හොඳට පාස් වෙන්න. අපි තව එකක් කමු ඒකම. පිගත්තා බොන්න මන්නම් මේක බොන්නේ. මාර ටේස්ට් එකක් තියෙනවා. මාරු. මේ ගයිස් මෙතන මෙනු එක තියෙනවා. අපි ගත්ත සම්ග්‍යප්සල් එක වෙන්නේ මානමයි චොනමයි. මානමයි චොනමයි කියන්නේ රුපියල් 2200ක් වගේ. අපි එකෙන් 3ක් ගත්තා. ඔන්න මචංලා ඉතින් අපි බඩ පැලෙන්න කාලා එළියට ආවා. දැන් යන්න තමයි හදන්නේ. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න.